කොල්ලෙක් වුණාම අපි කවුරුත් කැමති ලොකු ආම්ස් එකක් තියෙනවට. ඉතින් මේ ආම්ස් ලොකුවට පෙන්වන්න අපිට ගොඩාක් උපකාර වෙනවා අපේ බයිසෙප් මසල් එකේ විත් එක. එහෙම නැත්නම් පළල. මේ පළල වැඩි කරගන්න අපිට උදව් වෙන තව මසල් එකක් තමයි මේ බ්‍රේකියලිස් කියලා කියන්නේ. අද අපි කතා කරන්න යන්නේ මේ බ්‍රේකියලිස් මසල් එකට කරන්න පුළුවන් හොඳ එක්සර්සයිස් එකක් ගැන. සාමාන්‍යයෙන් මේ බ්‍රේකියලිස් මසල් එක ඩෙවලොප් කරගන්න තමයි අපි ජිම් එකේදී ඩම්බල් හැමර් කර්ල්ස් එහෙම නැත්නම් බාබල් හැමර් කර්ල්ස් වගේ එක්සර්සයිස් යොදාගන්නේ. සමහර කෙනෙක් මේ වෙබ්දී කේබල් හැමර් කර්ල් වේරියේෂන් එකකුත් try කරලා ඇත. ඉතින් අපි අද කතා කරන්න යන්නේ one arm pace away hammer curl ගැන. මේ එක්සර්සයිස් එක ටිකක් කෙනෙක්ට අහලා පුරුදු නැති එක්සර්සයිස් එකක් වෙන්න ඇති. ඒ හින්දා අපි බලමු වීඩියෝ එකකින්ම කොහොමද මේක හරියට perform කරන්න කියලා. ඉස්සෙල්ලම මෙන්න මේ වීඩියෝ එකේ පෙන්වන විදියට රෝප් එකට ගැටයක් දාගන්නවා එක පැත්තකින් අපිට අල්ලගන්න පහසු වෙන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ කේබල් මැෂින් එකේ පහළ තියෙන ස්ටාර්ටින් පොයින්ට් එකට අපි රෝප් එක ඇටච් කරගන්නවා. ඊට පස්සේ පියවර කීපයක් ඉස්සරහට ඇවිත් පොඩි ආනතියක් තියාගන්නවා අපේ ට්‍රයිසෙප් මසල් එකට ප්‍රතිරෝධය නොවන විදියට. ඊට පස්සේ එල්බෝ එක පොඩ්ඩක් එළියට තියෙන විදියට ඇඟ ඇතුල් පැත්තට වෙන්න කේබල් එක කර්ල් කිරීම සිද්ධ කරනවා. මෙතනදී එක්සර්සයිස් එකේ ස්ටාර්ටින් පොයින්ට් එක විදියට ඔයාගේ කකුලට පොඩ්ඩක් පස්සයින් අත තියාගෙන පටන් ගන්න. එතකොට එන්ඩින් පොසිෂන් එක විදියට ඔයාගේ ෂෝල්ඩර් ලෙවල් එක දක්වා ඔයාට කේබල් එක කර්ල් කිරීම සිද්ධ කරන්න පුළුවන්. ඉතින් පටන් ගද්දි කිව්වත් වගේ ඔයත් මේ එක්සර්සයිස් එක තාම කරලා නැති කෙනෙක් නම් try කරලා නැති කෙනෙක් නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක සේව් කරලා තියාගන්න. මේ වගේ තවත් ඇඟට දැනෙන ඇඟට වදින එක්සර්සයිස් ඉගෙන ගන්න කැමති කෙනෙක් නම් එකතු වෙලා ඉන්න මේ ටීම් ෆිට්නස් බයි සෙනුර.